සජිත්ට බයිනකොට තරහ යනවද? එහෙනම් ඔයා පට්ට මෝඩෙක්. දැන් කොහොට්ටුවට තාම ඡන්දෙ දෙන්නේ උන්ට මචං අකුරු පුළුවන් ගන්න විදියක් නෑනේ. ඔය ඇෆිඩෙවිට් එක කියවලා තේරුම් ගන්න හරි මේ නිවුස් එකේ ඔක්කොම විස්තර ටික හොයාගන්න හරි උන්ට කිසිම උනන්දුවක් එන්නේ නැහැ. එහෙම මොකක් හරි මේ විචාරශීලීත්වයක් තියෙනවා. තාම පොට්ටුව පස්සේ කරාද මම මිනිස්සු. ඉතින් බලපංකෝ. ඒ කාලේ ඉඳලා තෙල්ලින් හොයාගෙන තියෙද්දිනේ මුන් මේ හරක් වගේ පෝලිං වල ඉන්නේ. හරක් වගේ පෝලිං වල වැඩිපුරම ඉන්නේ ඔය තෙල් ඉදවල් වලින් තෙල් ගහන්න හිටපු එවුම්ම වෙන්න බැරිද? තෙල් පෝලිං ගාව යනකොට වාහනේ ෂටර් එක බිම දාලා අත වන්ල යන්නේ. හලෝ ගියායි. දැවැන්ත එකතුවකට සමගි ජන බලවේගයක් එක්සත් ජාතික පක්ෂයක් මුල පුරනවායි කියන එක මේවස් අද දෙගොල්ලම ජෝඩු වෙලා අද දෙගොල්ලම දේශපාලන විවාහයක් කරගෙන දැන් මේ කාලය ඒ අය හිතාගෙන ඉන්නවා ඒ අයගේ දේශපාලන මදු සමය කියලා. සිංහගේ අනුර කුමාර දිසානායකගේ දේශපාලන මදු සමය මේ රටේ සුවහසක් ජනතාව අවසන් කරනවා කියන එක රනිල් වික්‍රමසිංහ මහත්මයා අනුර කුමාර දිසානායක මහත්මයා දෙගොල්ලක් නෙවෙයි. දැන් එක දේශපාලන කල්ලියක් දැවැන්ත එකතුවකට සමගි ජන බලවේගයක් එක්සත් ජාතික පක්ෂයක් මුල පුරනවායි කියන එක මේවස් අපි වැරදි කරා ඇත්ත වශයෙන්ම උරු ආරක්ෂා කරා උන් කර පාඩිකම් බලුකම් ඒවත් වහලා ඒවයි ප්‍රතිඵල ඇති මං භුක්ති විඳිනවා දැන්. ඉතින් හැබැයි තවත් නම් ඒ ගොංගම් කරන්නේ නැහැ මොකද? මචං හොරු ආරක්ෂා කරා කුපාඩිකම් බලුකම් කරපු ඔක්කොම ආරක්ෂා කරා කියලා මහින්ද රාජපක්ෂ මහත්තයාත් පිළිගන්නවා මචං. අඩෝ උඹලගේ බයි යාළුවන්ට පිළිගන්න යන්න එපා මචං. කියන්න යන්න එපා මේව උඹ පිළිගන්නේ නැහැ මචං. කියන්න නයි යන්න එපා මචං. කරුණාකරලා කියන්න යන්න එපා. ඔය ඉන්න විදියට ඉන්න සද්ද නොකර ඉන්න. කියන්න යන්න එපා මචං. උන් තමයි මචං පෙට්‍රල් ගණන් වැඩි වෙනකම් බලන් හිටපියෝ. හරි පෝලිං එනකම් බලන් හිටපියෝ. උන් තමයි මචං ඒ. උන්ට කියන්න යන්න එපා මචං කිසි දෙයක්. එහෙම කරන්න එපා පවුනේ. සජිත්ට බයිනකොට තරහ යනවද? එහෙනම් ඔයා පට්ට මෝඩෙක්. රාජපක්ෂට බයිනකොට තරහ යනවද? එහෙනම් ඔයා පට්ටම අමුම හොරෙක්. කජුසියට බයිනකොට තරහ යනවද? එහෙනම් ඔයා එලෝටත් නැති මෙලෝටත් නැති අමුම අපතෙක්. මේ ගොම්මන් පිළියක් කියන කතාව පොඩක් අහංකෝ. ඒ පැන්නේ බලලා මල්ලෙන් එළියට ඒ කියන්නේ ආණ්ඩුව මගේ පොත එළියට එන එක නතර කරගන්න මාර්තු 27 ඉඳන් මාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් තිබෙන බව තමයි නලිත් අපුත්ති මගේ කතාවෙන් කියනවා. තොට නඩු 27 නඩු දීර්ණයක් තියෙනවයි කියලා කාලාන්තරයකට කලින් පොරොත්තු වලටත් කිව්වා. මතක නෑ උඹට? ඒ කතාව? ඈබොල බිජ්ජෝ. උඹ හිතුවද හුත්තොත් ඔගේ ගරිල්ලා මාකටිං අපි දන්නේ නැයි කියලා? ඈබොල ගොම්මන් පිලෙෝ.
ඒ වගේම වඳ කොත්තු පිළිබඳ වඳ යට ඇඳුම් පිළිබඳ උදේ ගම්මන් පිළ කිව් බවට ඔබට සාක්ෂි තියෙනවා. මොකද දාලා පෙන්නන්න. දන්. සහරාන්ටත් වඩා ත්‍රස්තවාදියා චාර්ල්ස් ෂාප්ඩීන් කියන වෛද්‍යවරයෙක්. මේ වෛද්‍යවරයා විසින් තමන්ව වදභාවයට පත් කළාය කියලා පැමිණිලි ඒවා තියාගලින් උඹලගේ ආණ්ඩු කාලේ ඔබගේ ඔය ගරිල්ලා මේ මාකටිං හරිද මේ කාලේ හරියන්නේ නැහැ.